තේරිය පමණක් ඉඳලා මේ පැත්තේ තමයි ඉඳී අපි කතා කරන්නේ. අති ගෞරවනීය අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ පූජිත මහා සංඝරත්නයේ අවසරයි අපේ මෙතේ එමෙතුමන්ලා ඇතුළු කොට ඇති අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෑණියන් ඥාති ඒ වගේම ප්‍රභූන් දායකාරකාදී කාර්මික සදහවතුනි ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය මල්ලත් මහා
විහාර පාර්ශවයේ ශ්‍රීමත් අපේ මහානායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ සාල්නායක කාරක සංඝ සභාව වෙතින් පානදුරා තොටමුණ ඇතුළු පස්වෙතුන් රයිගන් දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය කැඩියලසී සුධර්මාරාමාධිපති ශාස්ත්‍රපති අපේ මොරපිටියේ ධම්මතිලක හාමුදුරන් වහන්සේ වෙත පවරන්නට යෙදුණා. ඒ කාරණ කොටගෙන මහනුවර මල්ලතු මහා විහාරයේ රාජපූජිත මංගල උපෝසථාගාරයේදී ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් සී සන්නස්පත්‍රය ලබාගෙන උන්වහන්සේ සෝතිය විහාරස්ථානයට වැඩමවන අවස්ථාවේදී දර්ශනීය රථ පෙරහැරක් ඒ වගේම දායකකාරකාදී දර්ශනීය පෙරහැරකින් මේ විහාරස්ථානයේ වැඩමවලා සම්භාවනීය මහා සංඝරුවන මෙති ඇමතිවරුන් මේ ප්‍රබෝධන ඇතුළු ඔබ සියලු දෙනා සහ සම්බන්ධ කරගෙන උන්වහන්සේට ලැබිච්ච නායක පදවිය තවදුරටත් සිද්ධ කරන ශාසනික සේවය ඉතා උපවත්ව පවත්වාගෙන යාම පිණිස ඒ ලැබිච්ච නායක පදවියට උන්වහන්සේට ආශිර්වාද කරන්නට මේ අද සංඝ නායක උත්සවය පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිද්ධ කරන අවස්ථාව. මේ අවස්ථාවේ තිබෙන්නේ අභිනව නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දායක සභාව සියලු දෙනා වෙනුවෙන් වැඩමවදාළ මහා සංඝරත්නය පිළිගැනීම ඒ මූලික කොටස අප වෙත පැවරී තිබෙනවා. ඒ සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උත්සවය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස අපි ආරාධනා කළා අපේ මල්ලතු මහා විහාරයේ අතිගරු අම්මායක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ විදේශගත වන්ට යෙදුණා. නමුත් මේ උත්සවයට වැඩම කරවන්නට යොදාගෙන තිබුණත් ආරාධනා බාරගෙන වැඩමවන්නට සිටියා. විශේෂ කාරණයක් නිසා මේ උත්සවයට වැඩමවන්නට නොහැකි වුණා. එනමුත් අපේ කාරක සංඝ සභාවේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලා මේ උත්සවය සඳහා ඒ දුර බැහැර ප්‍රදේශයක් මහනුවර තැම්ම ගණනාවක් එනමුත් අපට අනුකම්පාවෙන් යුතුව අපේ කාර්මික ආරාධනාවල් පිළිඅරගෙන මේ උත්සවය සඳහා වැඩමවන්නට යෙදුණා. මේ උත්සවය සඳහා වැඩමවදාළ ශ්‍යාමෝපාලි වංශික මහානිකාය මල්ලතු මහා විහාර පාර්ශවයේ ज्येष्ठ कारक संघ सभिक उपाध्याय दुरंदर आग्ग महा पंडित अवसराय अरुद्गमसी पियदासी धम्मानंद विधान महा स्वामींद्र